මොකද මේ තියෙන්නේ? මොකද තියෙන්නේ? ඈ ඔයගොල්ලෝ ටික දැක්කේ බල්ලෝනේ බල්ලන් දැක්කේ බල්ලනේ මෙන්න මේකයි මට උමනා වුනේ. මොකද? පැත්තකට ඒ කියන්නේ අපි අපේ ගල් වල අපිට පේන දෙයට වැඩි එහා දෙයක් තියෙනවා කියලා තමයි පෙන්වන්න උමනාව දෙන්නේ. ඒ කියන්නේ අපිට ඔය දැන් ඔය එළුව අතර ඉන්න බල්ලා තෝරගන්න එක වැඩක් නැහැ. අපි හරියට මේ වැඩේ සෙට් වුණොත් එතනින් එහා ගියේ ඩීටේල් එකක් හොයන්න ඕනේ කියන එක තමයි අපි ඔළුවට දාගන්නේ. yes. ඒ කියන්නේ වචනකින් වචන වලින් පැහැදිලි කරන්න බැරි දේ පින්තූරෙන් කියන්න පුළුවන්කම තියෙනවා. අපි day 2 එකේ කරේ සෆායා වල තියෙන හැදෙන විදිහ ගැන කතා කරා වැඩි හරියක්. සෆායා සහ රූබි. කොහෙද හැදෙන්නේ? පොළවේ. මොනවද හැදෙන විදි? ලංකාවේ හැදෙන්නේ මොනවද? රොක්ස් ජාර් තුනක් කතා කරා මතකද? මොනවද? ඉග්නියස් රොක්, මෙටමෝර්ෆික්, සෙඩිමන්ට්. හරි. එතකොට මේකෙන් දැන් ඔය ලංකාවේ අපි හැදෙන විදිහ ගැන කතා කරා. අපි ක්‍රිස්ටල්ස් ෆෝම් වෙන විදිහ ගැන කතා කරා පොඩ්ඩක්. ප්‍රධාන ක්‍රිස්ටල් සිස්ටම් 7ක් ගැන කතා කරා. මේ මහ පොළවේ හැදෙන හැම ගලක්ම වැටෙනවා කියලා ප්‍රධාන ක්‍රිස්ටල් සිස්ටම් 7කට. ඒකෙන් මොනවද? කියුබික් සිස්ටම් එක අපි කිව්වා අයිසෝටොප් කියලා නේද? ඒක වර්තී කියලා කිව්වා. අපි අයින් කරා ඒක. ඒක ඉතින් එහාට වැඩක් නැහැ. කියුබික් සිස්ටම් එකේ මොනවද තියෙන ගල්? ස්පිනල්, ගානට්ස්, ඩයමන්ඩ්, තව ෆ්ලෝරයිඩ්. නිකන් උදාහරණයක්. ෆ්ලෝරයිඩ් වගේ අයින් කරේ. අනික ක්‍රිස්ටල් සිස්ටම් 6 මොනවද?